එළඹන පෙබරවාරි මාසයේ ජීවිතේ කඩයින් විභාගයකට මුහුණ දීමට සිටින ඔබගේ දරුවාට සෙතක් වේවා ශාන්තියක් වේවායි ආශිර්වාද කරමින් අද වීඩියෝව මම ආරම්භ කරන්නම්. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේ ආදරණීය දරුවන්ට උසස්ම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදය දේව ආශිර්වාද ලබා ගැනීමට සිදු කළ හැකි සුදුසු පූජාවන් ඒවා පැවැත්විය යුතු කාලය සහ ක්‍රමය පිළිබඳව මම අද සරලව විස්තර කළ දෙන්නම්. පළමුව බුද්ධ පූජාව. පැවැත්වීමේ අරමුණ. මනස සංසුන් කර සිතට ධෛර්යය, මතක ශක්තිය සහ විශ්වාසය ලබා ගැනීම. පැවැත්වීමට හොඳම කාලය උදේ 5:30 7:04 හෝ සවස 6:30 7:34. සෑම විටම දරුවාටම පූජාව සකස් කිරීමට පහන් දැල්වීමට ඉඩ දෙන්න. ඒ විශාල මානසික ශක්තියක් දෙයි. ඊළඟට විෂ්ණු හෝ කතරගම දෙවියන්ට කළ යුතු පූජාව. පැවැත්වීමේ අරමුණ. විෂය අවබෝධය, මතකය වැඩි දියුණු කර ගැනීමට ආශිර්වාද පැතීමට. හොඳ දිනයන්. බ්‍රහස්පතින්දා සෙනසුරාදා. බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලබා ගැනීමට ඔබට ඔබගේ දරුවාට මානසික ශක්තිය දෙන ලෙස පමණක් ඉල්ලා දෙවියන්ට පින් දෙන්න. අවසානයේදී මගේ දරුවාට විභාගයේදී සිත පැහැදිලිව තබා ගැනීමට, නිවැරදි පිළිතුරු ලියීමට ශක්තිය, ධෛර්යය හා නිදුක් නිරෝගී බව ලැබේවා ලෙස ප්‍රාර්ථනා කරන්න. මෙම පූජා තමාට වඩාත්ම පහසු ස්ථානයක පිහිටා ඇති කලබල රහිත නිදහස් පන්සලකට ගොස් සිදු කරන්න. පූජා පැවැත්වීම දරුවාට අවංකවම හදවතින් දියුණුව ප්‍රාර්ථනා කරන කල හැකි මව්පියාවනි ආයක සිදු කරන්න. මේ සෑම පූජාවට වඩා බලවත් දෙයක් තියෙනවා. ඒ ඔබ හා ඔබේ පවුලේ සියලු දෙනා දරුවාට පවසන හිතේ ධෛර්යය වැඩි කරන වචන, බලාපොරොත්තු සහ ආදරය. ඔයාට පුළුවන්. අපි ඔයා ගැන ගොඩක් විශ්වාසයි කියලා දිනපතා දරුවාගේ හිතට ධෛර්යය දෙන්න. කෙටි ආශිර්වාද ප්‍රාර්ථනාවක් පාඩම් කරන මේසය මතේ හෝ ඉදිරියේ පෙනෙන තැනක තබන්න. උදාහරණයක් මම කියන්නම්. මාහට සිත පැහැදිලිව, මතකයේ ශක්තිමත්ව, නිවැරදි පිළිතුරු ලියමින් විභාගයේ සාර්ථකව නිම කිරීමට සියලු ආශිර්වාද ලැබේවා. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින ධෛර්යවන්ත ඔබ වෙනුවෙන්, ඔබගේ දරුවා වෙනුවෙන් තවත් වීඩියෝවක් ළඟදීම ගෙන එන්නම්. මෙම වීඩියෝ වටිනවායයි ඔබට සිතෙන්නේ නම් කරුණාකර අපගේ YouTube නාලිකාව subscribe කරන්න. සැමට වාසනාවන්ත දවසක්. තවත් දවසක යලිත් හමු වෙමු.